වෙලාවේ මුළු රටම වසංගතයක් වෙලා තියෙන ඩෙන්ගු මදුරුවන්ගෙන් අපේ ගම බේරගන්නයි අපි මේ හදන්නේ. අපි අද අපේ ගමේ තියෙන හැම පොලිතින් යම්ම නැති වෙන්න මුළු ගමම සුද්ධ කරන්නයි යන්නේ. ඒනට දැනටමත් සෑහෙන් එකතු කරගත්තා. තව විනාඩියක් ගියේ නැහැ. ඔන්න ඉතින් අපි අපේ වැඩේ ගැම්මට පටන් ගත්තා. අපේ පළවෙනි දන විදිහට අපි තෝරගත්තේ ගමේ තියෙන පොදු ළිඳ. මේක ඇති බං මුළු ගමටම ඩෙන්ගු හදන්න. යාළුවනේ මේ ළිඳ ගාවට ක්‍රීම් කර බිස්කට් ගන්න. ඔළුවේ ගන්නද දැන්? ඒ වැඩිපුරම එකතු කරන එක්කෙනාට අපි ටැග් එකක් දෙන්න. කිලෝ ගන්න දෙනවා. එහෙනම් මං ගල් පුරවන්න. කිලෝ එකකට 20ක් දෙනවා. 20ක් වැඩි බං හොදටම. මේ ඌනල්ල අපි හිතනවා මේ වැඩේ අපි හිතපු තරම් ලේසි වෙන්නේ නැති වෙයි කියලා. අපි බල්ලත් ආවිත් එක්ක පොලිසිය නුරුරන්න. පොරුමස්ති දාන්න එපා. හරිද? ඒ උඹලේ මඳුරු කෑවේ නැද්ද බං? මයන් නම් කෑවේ. මේ ළිඳගාව මාර විදියට පොලිතින් ප්ලාස්ටික් විසික් කළා දාලා තියෙන්නේ. ඒක නම් පරිසරයේ දූෂණය කරන නෙමෙයි. අපේ ගාන වැඩිපුරම තියෙන සල්ලයිට් නේ කියනවා. ටීවී එක නිතර තිබ්බ චූටි කැම්පර් පැක්. ඕක 2000 කාලේ එකක්ද? එවනා හච මෙතනින් අපිට අවුරුදු ගාණක් පරණ පොලිතින් ප්ලාස්ටික් ගොඩක් හම්බුණා. අඩෝ මේ සෑක් මදිවෙත් දන්නේ නැහැ. අද අපි වෙලාවට වහින්නේ නැහැ. ඒ නිසා අපිට අද ලක්ෂණ වැඩ කරන්න පුළුවන්. අපිට යාළුවනේ අද රැයගෙත් ගම ඉවර කරන්න පුළුවන් වෙයි දන්නේ නැහැ තියෙනවා නෙවෙයි. අඩියක්වත් ගන්න නම් වෙන්නේ නැහැ. අපිට සයිකිල් ඇස්ති කරලා දෙන්න. අඩෝ මේවා ඉස්සර තිබ්බේව දැන් බලන්න අවුරුදු කීයද? ඔය කට්ටිය බලන නැති කොයි අපේ අනිත් යාළුවෝ සෙට් එක කියලා. ඉතින් මේ සෙට් එකට අද ඒ කට්ටිය පෞද්ගලික වැඩ වගේ නිසා අද වැඩේට එන්න සිද්ධ වුණේ නැහැ. ඉතින් මම ගෙදර නම් ගිහලා පිටව ඕනම් හරි මේවා කිසි ආකාරයක් මේවා බහැර කරා නම් ඩෙන්ගු හැදෙන්නේ. අපි හිතන්නේ වන්න නැති තැන්වල මදුරුව බෝ වෙලා ඉන්න පුළුවන්. යාළුවනේ මෙන්න බලන්න මම අද දවසේ හිටියේ මේක. ඔය මේ ගම්මුව මරන්න හිතෙන්නේ නැහැ ඵලෙන්. ඔන්න යාළුවනේ අපි අපේ පළවෙනි ලොකේෂන් එක පිරිසිදු කරලා ඉවරුණා. එහෙනම් අපි යමු අපේ ඊගාව ලොකේෂන් එකට. අපි අපේ ඊගාව ලොකේෂන් එක විදිහට තෝරගත්තේ ගමේ තියෙන පන්සල. යෝදින් දැන් අපි අපේ පන්සලේ ඉන්නේ. දැන් අපේ චතුරයි දීශානු එහා පැත්තේ පල්ලා පැත්තේ පොලිතින් ටික එකතු කරනවා. දැන් අපි දෙන්න උඩ පැත්තට ආවා. අපි ඔක්කොම එක තැනකට ගියොත් වෙලා යන හින්දා තමයි අපි මේ බෙදිලා අපි එහෙනම් අපි වැඩ කරමු. අවුද බම්මෙව්වා මෙහෙ දාන්නේ. පන්සලේ නම් නැති තරම්. ඉතින් යාළුවනේ දැන් අපි මේ ගම සුද්ධ කරනවා වගේ ඔය කට්ටියත් ඔය කට්ටිය ආවට පරිසරය පිරිසිදු තබා ගන්න නැත්නම් ඩෙන්ගු හැදිලා මැරෙන්න තමයි වෙන්නේ. අදුම් කුරු කාට තමයි පන්සලේ නම් වැඩිපුරම තියෙන්නේ. ඇත්තටම පුරුදු වෙන්න ඕනි අපි කන ටොපි එක ටොපි කොලේවත් පාර නොදා ඒ ගෙදරට අරගෙන ආවිල්ලා නිසියාකාරව බැහැර කරන්න. උඹලට අරහෙ සුද්ධ කරන්නට කිව්වේ. ඕක අපේ බාල ප්‍රදේශේ. අපි හිතපු විදිහටම පන්සලේ එච්චර පොලිතින් තිබුණේ නැහැ. අපි මේ ගමේ ඩෙන්ගු සුද්ධ කරනවා බං. ඔව් බං වීඩියෝ ඔන් කරපන්කෝ. උඹලා ගමේ කරපම් බං අපි වගේ. අපි හිතන්නේ නැති තැන්වල ඩෙන්ගු මදුරුවා බෝ වෙලා ඉන්න පුළුවන්. ඒක නිසා අපි හැමතැනම හොඳට පිරිසිදු කරන්න ඕනි. ඵලෙ යන්න. කොල්ලෝ යස්සින් බැන ගන්නවා. විනාඩියක් ටික හිතා බලන්කෝ සතුටුලා. මාළි. ඒකේ පාරේ රන්. අල්හම්ම බෑ ගන්න. මදුරුවාටත් අපිට වගේ ආවිෂ ගොඩක් තිබ්බොත් කොහොම තියේද? ඔව් ඩෙන්ගු සින්න. මේක දෙන්න උඩට. අල්ලන්න. බලන්න අය අල්ලන්න පායකෝ. ඔක අල්ලලා කට බොකට. හොපේ අම්මා තමයි. කොහොමද උඩට අරන් දාන්නේ? කවුද දාපන් මල්ලට ගල් එකක් දාන්නේ.
මේ බලන්න ඩෙන්ගු අර මල්ලත් බල්ල ඇදලා අද්දක් නෑ බං. දෙන්නුනේ බල්ල. යාළුවෝ තේනවනේ බරට බරේ අපි අර යනවා සෑයි කට්ටියට දෙන්න. ඔය තබුවල. මේ මම කලිස මල්ල ගන්න දෙයක් ඒක ඉන්න. පේනවනේ මේ පාරායනට විහික්කලා තිබුණ පොලිතින් එකක තමයි මෙන්න මේ කට්ටිය හිටියේ. ඉතින් ඔය කට්ටිය හිතන්නේ මේ සෙට් එක ලොකු වුණොත් අපේ ගමේ හැමෝටම ඩෙන්ගු බෝ කරන්න පුළුවන් වේද? අපේ ගහන්නේ කටනේ. මේක මල්ලේ ඉුණා. මේ තමයි දීහන් ඉරන්නේ. කොයි මේ මයි අහකට ගංගා විරවුවද? කොල්ලෝ ඉතින් රණ්ඩු වෙවි වැඩ කරනවා. මේ බල්ලු නම් ටිකක් ඉස්සරහ දිනේ ගෙදර මිනිස්සු. යාළුවෝ පේනවනේ මේ වගේ බරට මේව ඉරනවා වේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔය කට්ටියටත් පුළුවන් එකතු වෙලා මේ වගේ වැඩක් කරන්න. ඒකට නම් බෝ වෙන්නේ නෑනේ. දැනටමත් මලු 3ක් ෆුල් වෙලා තියෙන්නේ. ඉතින් ඔය කට්ටියත් ලොකු ලොකු දේවල් ඕනේ නැහැ. මුලින්ම තමන්ගේ ගෙදර පිරිසිදු කරගෙන ඉන්න. කිසිපල්ලයි ගලේ එයා එක මොනවා මේ පාර වලට කුණු දාන්නේ? පොලිසියෙන් එවුවේ අපිව. ධනයක් මෙයාට පොතාරා එන්න කිසිපල්ලා ලියන්න මෙයාට චිත්ත එක. ඉස්පිරිතාල වල ඉඩක් නැල්ලෝ. මේච්චා මහත්තයා එන්නකෝ. දුවනවා. යාළුවනේ අපේ තව යාළුවෙක් ඉඩවට ආවා අපි කවිස්වන්නේ. ජන්නට. කීයද වෙලාව? ඊ අලුත් මේකක් බං කඩලත් නෑ. ඊ මොකද්ද? ජීවනටනේ පන්ති. ජීවනී. ඒ නෑ ඔය සුවල ශක්තිය යකෝ ජීවනී මේ ඊනෝ පාර බං කාඩ් ක්‍රෙඩිට් කාඩ් එක ගන්නද? පනවගන්කෝ අයෝක මං අදිනවා මේක දැම්මට ඇස් දෙමි ඉදිමුණොත් කණ එක නවත්තන්නද බෑ. ඒක තමයි මේකේ ආසාත්මික කාර්යය තිබුණේ නෑනේ මගේ. අපි එකතු කරන කුණු ඔක්කොම අපි එක තැනකට එකතු කරා. දැනට ජැක් තුනකට මේ කුණු පුරලා තියෙන්නේ ඒවා පට්ටවරයි. තව එක බෑග් එකක් තියෙනවා අපි ඒකටත් පුරවලා මදි වුණොත් පොරු උරවලට හරි කමන්නත් පුරවලා අද සමහරි ගම පිටිලි කරනවා. ඩෙන්ගු මාරන්තිය. ඔන්න අපි පාර දිගේම පොලිතින් ප්ලාස්ටික් සේරම එකතු කරගෙන අපේ ඊගව ලොකේෂන් එකට ආවා. මේ තියෙන්නේ එනර්ජි බිල්. එනර්ජි බිල්. තේනවනේ. මේ නිල් පාට පැකට් වල තියෙන මට ඔයාලා ගමේ මොනවද කියන්නේ? පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේවා නම් අවුරුදු 30ක් පරණේවත් දන්නේ නැහැ. අම්මෝ දන්න යාළුවනේ එපා වෙලා තියෙන්නේ. උදේ ඉඳලා නිල් පාට කළු අපිට මේ ඒ මොනවද ඒ? අපිට මේ පොඩි උන් හදා ගන්නත් බෑ නේද? මේ බලන්න අපිට මේ පොඩි එකක් දාන්න නිල් පාට පැකට් එකේ දාලා බලන්න මේ චූටි මල්ලිලත් නැහැදෙනවා. එයාලා අහනවා මොනවද ඒ කියේ. ඇත්තටම මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ දාන්න හොඳ නැහැ නේ බා. ඔව් බා. ඕක දැන් කවුද එන්නේ ඕක ගන්න? එන්නේ. අපි මෙහෙම කැලවල්ලා සිරින්ගද්දී අපිට සර්පෙක් එහෙම දෂ්ට කරොත් ඔක්කොම ඉවරයි. අපි මේ වැඩේ කරද්දී වැඩිපුරම හම්බුනේ කසිප්පු පැකට්. ඒ කියන්නේ 300ක් 400ක් විතර අපිට හම්බුණා. අර මේකට නම් ශාපයක් කරලා දුන්නා. දැන් දුක අදුනම මේ මයියා මන්. නේ. දැන් දුක හිතුනාම අම්මා බැන්නාම අම්මා ගුටි ගැව්වාම මේ අම්මා බයින්වා නේ අපිට හැම වෙලේම. තු අපි යන්නේ එළියට කියලා. ඩෙන්ගු මැරෙද්දි අපිට පව් සිද්ධ වෙනවද? ඇත්තටම ඩෙන්ගු මරුවම පව් සිද්ධ වෙනවද? පාලින් කමෙන්ට් එකක් දාන්න. බස් එකක් බා. ඒ අඩ බලන්න. යෝ කොහෙන්ද මෙහෙට? ඔය කාරේ දාන්සරක්වත් කාලෙදි දාලා යන්නද? අනිවාර්යයෙන්. ඈ ඕන් අයියලා වැඩ. යාළුවනේ මෙතන මාරෙන්ජර් චොකලට් කොළ ගොඩක් තියෙනවා වන්න. චොකලට් කොළයි තවුණා මන් දන්නේ නිල් පාට බෑග් වගේ උත් තියෙනවා ගොඩක් තියෙනවා. කිලෝ 7ක ලොකුම හත්ත. ආත
හැබැයි මේකේ සාත්‍ය තමයි අවුල ගන්න. දැන් අපි අපේ ගමේ එක කෙළවරකට යන ගමන් ඉන්නේ. මේ බීඩිගේ බීඩි දැන් අප්ඩේට් කරලා තියෙන බොක්ස් වලින් චොකලට් බී. පිළිකා හදනවා කිය. ටෙක්ලා බී. බීජි රූපසිංහ චොකලට් වීඩියෝ. ටෙක්ලා බීඩි. ඒවා කියන්නේ මේ කලාවක් ඇති නේ වෙන වෙන වුවක්. ආර බීඩිස් වගේ වඩිය කියනවා මේ කැලේ බැලි ටෙක්ලා වීඩියෝ. කියන්න බැරුණානේ. අපේ උදව්වට තව මල්ලිලා දෙන්නෙකුත් ආවා. එතකොට දැන් අපි ඔක්කොම 7 දෙනෙක් ඉන්නවා. මේ අවුරුද්දේ මේ වෙද්දී ඩෙන්ගු රෝගීන් 83661 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. තියෙන අවුල්ම දේ තමයි ඩෙන්ගු රෝගීන් 61 දෙනෙක් මේ වෙද්දි මැරලා තියෙනවා. අපි මේ වැඩේ කරපු දවසේ වෙද්දී 39 දෙනයි මැරලා හිටියේ. යාළුවනේ දැන් අපි ගැම්මට අපි ගම එක කිලෝවරකට ඇවිල්ලා ඒක පිළිය කරා දැන් අපි අනිත් කිලෝවරට යමු. යාළුවනේ කොල්ලන්ට පේනද දැන් වෙලාව 3:57යි. දැන් හොඳටම හවස් වෙලා තියෙන්නේ අපි උදේ පටන් ගත්ත වැඩේ. දැන් නම් හොඳටම හවස් වෙලා තියෙන්නේ. එහෙමයි කියලා අපි මේ වැඩේ නවත්තන්නේ නැහැ. ඩෙන්ගු බඩු වේ. බඩු. පත්ත දිහා ඉන්න ලස්සන. මොනතරම් මහන්සි වුණත් කොල්ලෝ සෙට් එක ෆුල් ආතල්ලගේ වැඩේ කරගෙන යනවා. දීෂාන් අයියා. දැහැවැත්තේ මේ පහය කොහේ දීෂාන් අයියා. එහෙන් බෙට්ටක් කැවිලා. දැන් නම් අපි අපේ ගමේ අනිත් කෙළවරටත් ලං වෙන ගමන් ඉන්නේ. ඇයි ෆයිට් එක බලියා ඔව් මේ මැසේජ් එකක් කරලා බැසන එකේ 39ක් මැරිලා මාම දැන් ඩෙන්ගු වලින් මේ මිනිසාට එහෙමයි අරවා එහෙම ආ නිදි කඩනවා හරි හිතලා ඇල්ලුවේ නෑ නේ ඒකෙදි ඇල්ලිලා මේ චීතා දෙව. ඔය කට්ටිය මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් අපි මේ කුණු වලට කරන දේත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔය කට්ටිය දකින්නේ අපි මේ වැඩේ කරලා සති කිහිපයකට පස්සේ. අපේ ගමේ අනිත් කොනේ කුණු ටිකත් අපි ගැම්මට එකතු කරලා ඉවරුණා. අපි රජයේ ආයතනයකට කතා කරාට පස්සේ ඒ කට්ටිය කිව්වා මේ අපි එකතු කරලා තියෙන කුණු ටික ඇවිල්ලා අරගෙන යන්නම් කියලා. ඇත්තට මේක ලොකු දෙයක්. ඉතින් ඒ කට්ටිය අපිට කිව්වා අපි එකතු කරලා තියෙන විදුරු බෝතල්, පොලිතීන්, තාස්ටික් වගේ දේවල් එකට තියෙන නිසා ඒවා වෙන් කරන්න කියලා. ඉතින් ඔය කට්ටියත් මේ වගේ වැඩක් කරනවා නම් මේවා වෙන වෙනම එකතු කරන්න. ඒතකොට ඔය කට්ටියට ලේසි. ඒක ඔය කට්ටිය ලබා දෙන ඒ කට්ටියට ලේසි. හොව් ඉවර නෑ. මේ කුණු ටික අරගෙන යන එකත් බලලම යන්න. මේ තියෙන්නේ අපේ ගමේ තියෙන ලස්සන කඳු පන්තිය. ඔන්න ඉතින් අපි කතා කරපු ආයතනයේ කට්ටිය දවස් කිහිපයකට පස්සේ ඇවිල්ලා අපි එකතු කරපු කුණු ටික සේරම අරගෙන යන්න ගියා. ඉතින් ඒ කට්ටිය අපිට කරේ ලොකු උදව්වක්. අපි තැන පොලිතින් ප්ලාස්ටික් දැම්මොත් අපිට වෙන්නේ ඩෙන්ගු හැදිලා මැරෙන්න. ඒක නිසා අපි පොලිතින් ප්ලාස්ටික් නිසියාකාරව බැහැර කරලා අවට පරිසරය පිරිසිදුව තබා ගමු. ඉතින් ඔය කට්ටියත් අපි කරා වගේ මෙන්න මේ වගේ සුපිරි වැඩක් කරන්න. එහෙනම් ජය වේවා. අපි ආපහු අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.